මස්මා බුද්ධ පාත්‍රයේ මස් මාංශ පූජා කරොත් එහෙම කට්ටිය තරහ වෙනවා. තරහ වෙන්නේ උන් තරහ වෙන්නේ. මොකද දේවදත්ත හාමුදුරන්ගේ සෙට් එක ඔයත් එක තරහ වෙනවා. ඇයි? දේවදත්ත හාමුදුරුවෝ තමයි කියලා තියෙන්නේ මොකද්ද? භික්ෂුව යාව ජීවකව නිර්මාංශ විය යුතුය. යාව ජීවකව වෘක්ෂ මූලික විය යුතුය. යාව ජීවකව පංශ මූලික විය යුතුය. එහෙම වර පහක් කිල්ලුවේ මොකටද? බුද්ධ ශාසනය විනාශ කරන්න බලාපොරොත්තු වෙන. අදටත් සමහර උපාසකම්වල දැන් මම ඕක පොසොන් පොයට කිව්වා බෞද්ධයගේ. කියපු ගමන් මොකද උනේ? ආමගන්ධ සූත්‍රය බලන්න. ආමගන්ධ සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ කියනවා මොකද්ද? පිලී ಜಾති කියලා කියන්නේ ප්‍රාණඝාතය, අදත්තාදානය, කාම මිත්‍යාචාරය, මුසාවාදය, පිසුනා වාචය, පරුසා වාචය, සම්පප්පලාපය, අවිජ්ජාව, ව්‍යාපාදේ, මිත්‍යාදිට්ඨිය මිසක් මස් මාංශු පිලී ගඳ නැත. ආමගන්ධ සූත්‍රය බලන්න මම මේ කිව්වේ මොකද්ද කියලා. ඇයි? අර එක බමුණෙක් ඔය වගේම අපේ අර බැමිනියෝ වගේ මේ ලංකාවේ ඉන්න බැමිනියෝ වගේ පන්සල් එන බැමිනියෝ ඉන්නවා. අන්නේ බැමිනියෝ වගේ බමුණෙක් බුදුහාමුදුරුවෝ මගදී හම්බෙලා ස්වාමීනි ඔබ වහන්සේ ආමගන්ධය වළඳනවද? ඒ කියන්නේ පිළිගඳ කනවද කියලා ඇහුවේ. ඒතකොට කිව්වා මොකද්ද? නැත බමුණ නැත. මා ආමගන්ධය වළඳන්නේ නැත. බුදුරජාණන් වහන්සේ දැනගත්තා මේක අයනවා හෙට. බුදුරජාණන් වහන්සේ කැපසරුප් මාංශය දැන් වළඳනවා. මොකද්ද? ඇල්හාලේ බතුයි, සැලලිහිණි මසුයි. කළු ලිහිණි මට මතකයි. ඔය කළු ලිහිණි මසු. බුදුරජාණන් වහන්සේ කැපසරුප් ආකාරයට ලැබෙන්නේ. දායකයෙක්ගෙන් වළඳනවා. අර කැවිල්ල දැන් මොකද වෙන්නේ? එළවලුයි බතුයි. නිර්මාංශ මිනිහා එළවලුයි බතුයි අරගෙන ආවිල්ලා බුදුහාමුදුරනේ බෙදන්න බලනකොට මස් ශ්‍රමණයා බොරු කිව්ව නේද? මුඩු මහන බොරු කිව්ව නේද? කාටද මේ කියන්නේ? අපේ බුදුරජාණන් වහන්සේ නෙමෙයි. පුරාණ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ මට මතක හැටියට. හරිද? එතකොට කියන මොකද්ද? නෑ. බමුණ මා බොරු කිව්වේ නැත. එහෙනම් කිව්වේ ආමගන්ධය වළඳන්නේ නැහැ කියලා. ඔව්. මං ආමගන්ධය වළඳන්නේ. මේ බොරු කියන තව මේ ශ්‍රමණයා නම් ඔහොම බයින්න බඩ. එතකොට කිව්වා මොකද්ද? මා ඔබ වලිගේ පාගේ ඉන්නේ බමුණ. මං කිව්වේ ආමගන්ධය කියන මොනවද? මෙන්න මේ 10ට. මොනවද? ප්‍රාණඝාත, අදත්තාදානය, කාම මිත්‍යාචාර ඔය විදිහට මේ දස අකුසල කර්මපත පිළිබඳව ඒක කියන්නේ. දැන් එතකොට බුදුරජාණන් වහන්සේ ජීවක සූත්‍රයේ මාස් වළඳලා තියෙන බව තියෙනවා. සිය සේනාපති සූත්‍රය, ආමගන්ධ සූත්‍රය, මනාපදායි සූත්‍රය තේරෙනව නේද? ඊට පස්සේ ප්‍රණීත භෝජන ශික්ෂාපදය මේ ස්ථානවල භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට දැන් සිය සේනාපති කියන්නේ කවුද? සේනාපති කියන්නේ කමාන්ඩර් කෙනෙක්. මිනිහා ආමිකේ හිටපු කමාන්ඩර් කෙනෙක්. මිනිහා ඇවිල්ලා නිගණ්ඨනාත පුත්තගේ ගෝලේ ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගේ බණ ඇහුවා. සෝවාන් වුණා. ගෝලේකට කිව්වා මොකද්ද? පවත්ත මාංශයක් අරගෙන එන්න කියලා. පවත්ත මාංශයක් කියන්නේ දැනටත් මරපු කෙනෙක්. අලුතෙන් මරන්න එපා කියලා කිව්වේ. එයා ගිහිල්ලා කඩේක එල්ලලා තිබිච්ච මසක් අරගෙන ඇවිල්ලා තර මසක් කියලා කියන්නේ තරස් මස් කියන්නේ කරබානා වලස් මස් කියන එක. ඒක අරගෙන ගිහින් ඇවිල්ලා හදලා පූජා කළා. බුදුරජාණන් වහන්සේ වැළඳුවා. දැන් ටිකන බුදුරජාණන් වහන්සේට දෙන්න එපා. බුදුරජාණන් වහන්සේ අනුදෙන වදාරන මොකද? අනුජානාමි භික්කවේ නව පණීත භෝජනානි සේයතිදං සප්පි නමනීතං තේලං මදු පානිතං මච්ඡං මන්සෝ කීරං දදි. මච්ඡං දියමස් මන්සෝ ගොඩමස්. මච්ඡං මන්සෝ එහෙනම් මේ ටික දැන් මොකද වෙන්නේ? බුදුරජාණන් වහන්සේම කියනවා යෝ පනීතං දේති පනීතං පටිලබති. යමෙක් ප්‍රනීත දානයක් දුන්නොත් ප්‍රනීත විපාක ලැබෙනවා. යෝ ලූකං දේති රූක්ෂ දෑ දෙන කයට රූක්ෂ ප්‍රතිලාභ. කියන්නේ මේකේ මම අදහස් කරන්නේ කිසිම තැනක මරලා කාපිය කියන